මතක තියාගන්න මේ මහ පොළොවේ සංඝයා අතුරුදහන් වෙච්ච දවසට දෙයියෙක්වත් මේ පොළොව දිහා බලන්නේ නෑ. අද ගොඩක් උත්සාහ කරනවා සංඝයා අතුගාලා දාන්න පොළොවේ. සංඝයා අතුගාලා දාපම ගොඩාක් දෙනෙක්ට පින්වත්නි ඒගොල්ලන්ගේ කාමුක ජීවිත ගෙවන්න දේසි. ඇයි හාමුදුරුවනේ හැමතැනදී මේවට විරුද්ධ වෙන්නේ? එසා අද උත්සාහ කරලා බලනවා ඉන්න හාමුදුරුවෝ ටිකක් කොහොම හරි සිවුරු අරවලා ගෙදර යවන්න. මතක තියාගන්න කවදා හරි දවසක ඔබට තේරෙයි සංඝයාගේ වටිනාකම. හැබැයි තේරෙද්දි පෙරහැර ගිහිල්ලා ඉවරයි. අලියාගේ නැට්ටවත් පේන්නේ. ගියෝ කවදාවත් පින්වත්නි හාමුදුරුවෝගේ සිල් මයින්ඩ් යන්න එපා. භික්ෂුව තමන්ගේ සීලය තුළ ස්ථාවර වීම භික්ෂුවට අයිතිකාරයි. ගිහියන්ට බුදුහාමුදුරුව හැමතිස්සෙම කිව්වේ හාමුදුරුව දිහා බලන්න අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මේ අපිට පින් කරගන්න ලැබිච්ච අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රය ශ්‍රද්ධාව නැමැති බීජ වපුරන්න අස්වනු නෙලා ගන්න. එතනින් එහාට ඒ කුඹුරේ හතරමායින් හොයන්න යන්න එපා. අද මිනිස්සු හාමුදුරුවන්ගේ හතරමායින්මනේ හොයන්නේ ඇවිල්ලා. බුදුහාමුදුරුවෝ කියනවා මේ පින් කෙත කෙතේ වපුරන්න අස්වනු නෙලා ගන්න එතනින් අතහැරලා දාන්න. කෙත කරේ තියාගෙන යන්න ලෑස්ති වෙන්න එපා. අද ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා පින්වත්නි හාමුදුරුවන්ට අපාය ගියාමත් chance තියෙයි කියලා. අපි බස් එකට නැග්ගාම සීට් එක දෙනවනේ. ඉස්පිරිතාලෙට ගියාම දොස්තර මහත්තයා අඬ ගහලා බේත් ටික දෙනවා. මිනිස්සු හිතන් ඉන්නවා අපායට ගියාමත් යම රජුරෝ chance එකක් දෙයි කියලා. පුළුවන් ද පින්වත්නි අපායට ගියාම හාමුදුරන්ට අනේ මං තට්ටි දාලා හිටියේ කහපාට සිවුරු පොරවලා හිටියේ මා බේරාපා. බේරයිද හෙත් නෑ. මම හිතන විදිහට නම් යම රජුරු පස්ස පැත්තටත් එකක් ගහලා කියයි ඵල ඇතුළට මහාන වෙලක් ආවනේ තෝ ලැජ්ජ නැතුව මේකට කියලා. ඕකයි වෙන්නේ. එනිසා අපායේදී chance නෑ. හාමුදුරුවෝ පව් කරොත් ගෙවන්නම වෙනවා.